කොහොමද? අද මම මේ ලස්සන රෝස පැල දෙක ඔයාලත් එක්ක පැල කරන්න තමයි යන්නේ. එන්නකො එහෙනම් අපි මේක පැල කරමු. ඉතින් මම මේකට පස්මාදී විදියට යොදාගෙන තියෙන්නේ රතු පසුයි, වැලි, කොම්පෝස්ටුයි සමාන කොටස් ටිකක් අරගෙන මිශ්‍ර කරලා තමයි පස් මිශ්‍රණය හැදුවේ. මේ ටික මිශ්‍ර කරගත්තා මම මේ විදියට. රෝස් වලට ගොඩාක්ම හොඳ රතු පස්. ඒ වුණාට මම සමාන කොටස් වලින් තමයි ගත්තේ. මොකද ගත්ත පැකට් එකේ තනිකරම පැල කරලා තියෙන රතු පස් වලින්ම තමයි. ඒකට පෝෂණය ඕන නිසා මම ගෙදර පැල කරන එකට කොම්පෝස්ටුයි, වැලි, රතු පසුයි සමාන කොටස් දාලා තමයි පස් මිශ්‍රණය හදාගත්තේ. ඉතින් මෙන්න මේ විදිහට මේ පෝච්චි දෙකට තමයි මම පැල කරන්න යන්නේ. මේ සුදු පෝච්චින මම ගත්තා. අනිත් එක නම් ගෙදර තිබ්බ එක. මේ සුදු පෝච්චිය හරිම ආසයි තුනක් ලස්සනයි. ඒක තමයි යට අඩියට ගල් දාන්න තෝරන්නේ. සිදුරු හරි යට පොඩියට තිබ්බේ. ඉතින් කෙලිම මම පස්මාදිය දාලා තමයි පැල කරන්නේ. පස්මාදිය සම්පූර්ණයෙන්ම පුරවන්නේ. බාගෙට පුරවලා පැලේ දාලා ඊට පස්සේ තව චුට්ටක් පස් දාලා පුරවලා තමයි පැල කරගත්තේ. පැලේ මෙන්න මේ විදියට බාගෙට පුරවගත්තු පස්මාදියට දැම්මෙන් පස්සේ මං චූටි වැඩක් කරා. ඔන්න ඔය විදියට උඩින් පස් ටිකක් බොරොල් කරා. මුල් උඩට වගේ තිබ්බේ නැති නිසා මම එහෙම කරේ. මුල් උඩට වගේ තියනවා නම් මුල් කැඩෙනවා නම් කරන්න එපා. ඉතින් මේකේ උඩ පස් ටිකක් වැඩිපුර තිබ්බ හින්දා මම ඒ චුට්ට කඩලා අයින් කරා පොඩ්ඩක්. එතකොට මුලට වාතාශ්‍රය හම්බ වෙනවනේ ටිකක් ඒ නිසා. ඊට පස්සේ ආයි මම ඉතුරු ටිකට මම හදාගත්ත පස් ටික දාලා ඉවර කරා මේ පැල කරන එක. ඉතින් මං ඊළඟට පැල කරේ කහ රෝස් එක පැල කරන එක. ඒකත් ඒ විදිහටමයි කරේ. වෙනසකට උනේ ඒකේ තව අමතර පැලයක් ඇවිල්ලා තිබ්බා. ඒක තවන්නේ මේ පැලේ ගලවන්න ගියා. මොකද ඒක නම් බත් කරද්දී මං හිතන්නේ සාමාන්‍ය පැලයකට ඔක හොඳ අත්ත ගහලානේ බත් කරන්නේ. අරක පැලවලා ටිකක් වැඩියෙන් ඇවිල්ලා නිසා ඒක ගලවන්න හැදුවා. මං කෝ එපා මම ගෙදර ගිහලා ඒක අයින් කරගන්නම් කියලා ගෙනාවා. හැබැයි මම ඒක එහෙම පිටින්ම අද පොට් කරා. පස්සේ ඒක මුල් ඇදුනන් පස්සේ පෝච්චි මුල් ඇදුනන් පස්සේ කපලා අයින් කරනවා කියලා හිතුවා. ඉතින් මම ඒක ඔයගලන් එක්ක පොඩ්ඩක් වීඩියෝ එකේ ෂෙයා කරගත්තා. මොකද කොලෙන් වෙනසින් අඳුර ගන්න පුළුවන්. ඕකේ අර වල් පැලේ කොලේ නිකන් චූටි හීනි දිගයි වගේ. අර හොඳ බත් පැලේ කොලේ නිකන් රවුම් වගේ. ඉතින් ඒක තමයි මේක පැල කරද්දී වෙච්ච එකම වෙනස. නැත්තම් අර පැලේ පැල කරපු විදිහටමයි මේකත් පැල කරේ. ඉතින් මේ විදිහට පැල කරගත්ත පැල දෙක සති දෙකක් විතර ගියන් පස්සේ මම පොහොර දාන්න පටන් ගන්නවා. අද දැම්ම එක පොහොර වර්ගයක්. ඒක ඔස්මොකොඩ් බැලන්ස් එක දැම්මේ. ඒක ඕනම පැලයකට පැල කරපු ගමන් දාන්න පුළුවන් පොහොරක්. ඒක නම් දාන්න බය වෙන්න ඕනෙම නෑ. මොකද ඒකේ පොහොර පසට නිදහස් කරන්නේ ආයෙ සති දෙකකට විතර පස්සේ. ඒක නිසා මොකට හානියක් වෙන්නේ නෑ. ඕනම පැලයක් පැල කරපු ගමන් දාන්න පුළුවන් එකම පොහොර ඔස්මොකොඩ් එක තමයි. ඉතින් මම අද ඔස්මොකොඩ් දැම්මා. අනිත් පොහොර වර්ග කියන්නේ ගොමු චුට්ටක්, පිත්තර කටු, තේකොළ මණ්ඩි ඒවා ටික මම සති දෙකකට විතර පස්සේ මේ රෝස් පැලේට දාන්න පටන් ගන්නවා. ඉතින් රෝස් පැල වවන්න නම් මට ආසාව ඉඳන් තමයි. නැත්තම් මම පැල කරන්න ආස ඇන්තූරියම් රෝස් පැල වලට ආසයි. ඒක ටිකක් දැන් මට හරියනවනේ කියලා හිතුණට පස්සේ. මොකද දැන් එක රෝස ගහක හැමදාම මල් තියෙනනේ. ඒකෙන් තමයි මට ආයේ රෝස පැල ටිකක් වවන්න ආසෙ හිතුනේ. ඉතින් දැන් ඉස්සරහට ටික ටික රෝස පැලත් ගන්න පටන් ගනිමු.
ඇන්තූරියම් ආස වුණාට දැන් නම් ගන්න හිත දෙන්නේ නෑ. මොකද ඇන්තූරියම් නැති වෙනවා අපේ පැතිවල ඇන්තූරියම් ඕකිඩ්. ඒ නිසා ඒව නම් දැන් ආයෙ සල්ලි දීලා නම් ඇන්තූරියම් ගන්න එක නැතුයි. තියෙන අර සාමාන්‍ය ඇන්තූරියම් පැල ටිකම සාත්තු කරලා තියාගන්නවා ගෙදරට. රෝස පැල කරද්දී දවස් 2ක් විතර වගේ හෙවණ ඊට පස්සේ මම තද අවුවට පෝච්චි දෙක තියෙනවා. මොකද රෝස පැල වලට තද අවුව ඕනේ. එතකොට තමයි හොඳට හැදෙන මල් පිපෙන්නේ. ඉතින් දැන් මම පැල කළ ඉවරයි. ඔය තියෙන්නේ මම හදාගත්ත පොට්ස් එක. ඉතින් ඉස්සරහට බලමු මේ පැල දෙක කොහොමද හැදෙන්නේ සහ මට මල් දෙන්නේ කියලා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි.